පොලිසියට කතා කරාලු මේ අපි මේ මොන හරි වැරද්දක් මෙච්චර සල්ලි කොහෙන්ද කියලා. පොලිසිය. පොලිසිය. 반갑습니다. 가게로 오세요. 싸게 해드릴게요. Hi guys, දැන් ඉන්නේ ට්‍රේන් එකේ. අද නූ ජර්නිස් වලින් විශේෂ ගමනක් මේ යන්න හදන්නේ. මොකක්ද දන්නවද? ඔයාලා දන්නවා මේ මාසයේ ඇතුළත වාර්තාගත නැග්මක් නැග්ග හතරම් මිල. එපිසෝඩ් එක ඇවිල්ලා රත්තරන් ගැනම කතා කරන්නේ. රත්තරන් මිල දර්ශකයේ නැග්ගේ අඩාගෙන. ඇයි අඩාගෙන නැග්ගේ? රත්තරන් ගන්න බැරි වෙච්ච අයට අඬන්න සිද්ධ වුණා. ඒ තරම් මිල වාර්තාගත ලෙස ඉහළ ගියා. මේ එපිසෝඩ් එක විශේෂ වෙන්නේ කොරියාවේ සිස්ටම් එකක් තියෙනවා. අපි කලින් පොරොන්දු වුණොත් ඒ ගානටම තමයි අපිට මේ රත්තරන් මිල ඉහළ ගියත් ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් අද එපිසෝඩ් එක විශේෂයි. ඔයාට මේ විනාඩි 10 බලන්නම වෙනවා. රත්තරන් වලින් ගේමක් ගහන්න බලාගෙන ඉන්නවනම් අද මාත් එක්ක විශේෂ අමුත් එක්ක එකතු වෙනවා. ඒ තමයි මේ දවස්වල කොරියාවේ ඔයා නොදැකපු වීඩියෝ එකක් නෑ. ඒ කියන්නේ ලැප්ටොප්ස් ගැන PC කම්පියුටර්ස් ගැන රිවිව්ස් කරන සහ වෛරල් කන්ටෙන්ට් හදපු චරිතයක් එක්ක තමයි අද මං යන්නේ. මොකද මේක එයාගේ වැඩක්. එයා තමයි ඕනක්කාරුනේ. එයාට නම් අඬන්න උන්නේ. ඉතින් අද මාත් එක්ක එකතු වෙනවා විනුතු අයියා. මාත් එක්ක අද ගමන පුරාවට මෙයා ඉඳී. අපි ඉස්සරහට එයාත් එක්ක chat එකක් දාගෙන යමු. ඉස්සරහට තව චුට්ටක් අඩු වෙලා ආයි අප්පේ කියලා තමයි ගොඩක් කට්ටිය මේ වෙන්නේ. අද දැන් ඇවිල්ලා ඔන්න අපි දැන් ඉස්සෙල්ලා බලක් ගියද්දි තිබ්බේ ටෝන් එක 74ට දැන් 73ට ආයි ඩවුන් වෙලා. ඒ කියන්නේ තව අඩු වෙලා රත්තරන් මිල. සමහර විට අද 70ට විතර බහී මේ විදියට බලනකොට. ඉතින් දැම්ම පොඩ්ඩක් තාරිය දවස් ඒ කියන්නේ හදන්න දෙන කට්ටිය නම් තව සතියක් විතර පරක්කු කරාට ප්‍රශ්නයක් නැහැ වගේ. අපේ පොට් ටික බලන්න යන් අපි කොහොමද තත්ත්වේ බලන්න. රත්තරන් ගන්න නම් කොරියාවේ හෙට් වීඩියෝ තමයි හෙට් වීඩියෝ වගේ ඒ වගේම මාර රත්තරන් කඩවලක් තියෙනවා. ඉතින් මම මේ කඩේ යන්තු චොන්ද්‍ර සම්ගා එකෙන් එළියට ආව ගමන් වැඩේ කරගන්න පුළුවන්. එතන ඉඳලා චූටි දුරස් තියෙන කඩේට අපි බලමු අයියාගේ නම්බරේට කෝල් එකක් යවමු. එහෙනම් අපි යමු. මාර සීන් එකනේ guys. මේ කොරියෙක් ඇවිල්ලා මෙතන අපිට වද දෙනවා. මේ අපි සල්ලි ගොඩක් ගත්තලු මේ කෑෂ් ගත්තා. මේ ඇවිල්ලා කියනවා අපිට මේ පොලිසියට කතා කරාලු මේ අපි මේ මොන හරි වැරද්දක් මෙච්චර සල්ලි කොහෙන්ද කියලා. කම් 사야 되니까. 금 사야 되니까. 금 사야 된다고. 그럼 왜 안 돼요 이렇게? 이거 안 됩니까? 돼요. 근데 금을 사신다고? 그래서 여기 가게 있어요. 금을 이게 또 금 있어요? 금이에요. 이거 세냥이에요, 단냥이에요? 우리가 회사 다녀요. 어디? 회사에서 월급 받아가지고 이렇게 회사에 월급 얼마를 받는데? 350. 한 달에 300. 한 달에 300? 350도 받아요. 어디서 건물을 하는데 300을 받아? 오산이요. 오산요? 그럼 안 좋아요 회사에서? 이렇게? 아니 우리가 일 많아서 가주세요. 아니요. 잠깐 기다리세요. 왜요? 잠깐 기다리세요. 내 police를 뭘 그러면?
진짜 경찰 신고했어요? 아니, 폴리스인데. 아, 폴리스요? 아이디 카드 보여주세요. 지금 내가 지금 신분증을 안 봤어요. 신분증을 안 봤는데, 와요. 와요. මෙයාම පොලිසියට කතා 그러니까, 우리가 아이고. 300 해봐 얼마 몇 돈 안 돼. 근데 왜 80만 원이면 서울 아닌데 외국인들 요즘에 월급 한 300 넘게 받아. 그럼 열심히 일해가지고 그럼. 이게 해봐야 내 돈도 못 사. 내 돈도 못 사. 오늘 시세가 아마 80만. 80만 원. 그래서 야 우리 손님 여기 저기 저 그러니까. 친구들 잠시만. 경찰이에요? 아니야. දැන් පොලිස් ආයි නිදහසේ රත්තරන් ටිකක් ගන්න කියන්නේ 아니. 이리 와 가만히 있어. 와 이놈. එයා කියන්නේ මෙහෙම සම්බෙක් ගන්න එක මේ පොඩි නීති විරෝධී වැඩක් කියලාලු ඒකයි වැඩේ. 손님. 이쪽에 또 금을 찾고 금을 산다 하시더라고. 우리 손님이 일단 가게로 가세요. 이제 가게. 우리 손님이 이분은 금방 주인이고 가게 가서 금방 얘기해, 가게 가서. 알겠습니다. 금방 주인이고 이분은 이 사람들 많이 해요 승부. 금을 산다 하더라고요. 그래서 제가 조금 의심스러운 게 있어요. 알겠어요. 일단 저 가게로 가세요. 가게. 알겠어요. 일단 신분 확인할게요. 저희가 확인할게요. 네. 가시면 저희 가겠습니다. 네, 저희가 확인할게요. 이거 사진 있어요. 사진? 그 영수증 내가 먼저도 한번 그래가지고 난리 한번 치려 쪼그랬는데. හරි මේ ඒගොල්ලෝ ඒක ලියාගෙන ගියා. ප්‍රශ්නයක් වෙන්නේ නැතුව අයියට පස්සේ කෝල් එකක් දෙයි. මේ ඒක ඉතින් අර නෝමල් පැමිණිල්ලක් විදියට ගත්තේ බලමු ඒගොල්ලෝ ඉන්වෙස්ටිගේෂන් එකක් කරයි සමහර විට මේ අයියා කොහොමද මේක මේ කම්පැනි කොහොමද සල්ලි හම්බුනේ අරකද මේකද කියලා බලමු. හොඳම දේ තමයි තෝරගන්න එක ගොඩක් දුරට බෑග් එකක් හරි මොකක් හරි අරන් ගිහලා සල්ලි ටික බෑග් එකට දාගන්න එක තමයි හොඳම දේ. ඊට පස්සේ අනිත් එක තමයි සල්ලි මිටිය ලොක්කුවට ගන්න නැතුව මාන් පහේ කොළ මාන් තිබ්බේ පහේ කොළ මැෂින් එකේ තිබ්බේ තිබ්බේ නැහැ. හරිද? එක්මාන්ම ගත්ත හරි එතනින් ඉවරයි. ඊට පස්සේ වෙන ATM එකකින් ගන්න මොකක් හරි කරන්න ඕන. ඒක තමයි අපේ ආරක්ෂාව. මොකද දන්නවද? ඔතන බැරි වෙලා හරි කොරියන් භාෂාව කතා කරගන්න පොඩ්ඩක්වත් දන්නේ නැති කෙනෙක් හිටියොත් ඒ තමයි අසර. ඒ මුහුණ දෙන කෙනා වීසා නැති කෙනෙක් වුණොත් මෙන්න මේ ප්‍රශ්නයකට බලපාන්න දෙනවා. කියන්නේ ඩිපොසිට් කරන්න ගියත් ඔව් ලොකු ගාණක් ආයි ගන්න ගියත් ඔව් ආයි ගන්න ගියා. ලොකු ගාණක් ගනුදෙනු කරද්දි එකපාර මේ දේ ගනුදෙනු නොකර 3-4 පාරක හට ගිහිල්ලා ගන්න කියලා. ඕක මල්ලි බැංකුවට ගියත් එහෙමයි. බැංකුවේ මාන් 600ක් එකපාර ගන්න ගියා. බැංකුවට සැක හිතුනොත් අනිවාර්යෙන් පොලිසියෙන් එන්නේ කියලා. දෙනුවන් අයියත් එක්ක කතා කරන්නමයි බලාගෙන ආවේ රත්තරන් ගන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා මේ දෙනුවන් අයියේ මේ මට ආන්න ඕනිකම තිබුණේ අපේ කොල්ලෝ කැමති අර එක සැරේ සල්ලි දීලා එකතු කරගන්න බලාගෙන ඉන්නවා මේ රත්තරන් බඩුවක් හදාගන්න එන්නේ නැතුව ඒ කොල්ලන්ට මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ අපි මුලින් මේකට යොමු වෙන්නේ කොහොමද මාසේ පඩිය අරන් දෙන්නේ හැබැයි සම්පූර්ණ ගානම වියදම් කරන්න මගේ අතේ සල්ලි නැහැ එතකොට කොහොමද අපි මේක එන්නේ මල්ලියා මුලින් මොයි දෙන්නට වයිගොන් කියලා කියන්න ඕන. හරිද? ඒකට මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට රත්තරන් හදද්දි ඒකට මුලින්ම යොමු වෙන කෙනෙකුට ඒ කියන්නේ පළවෙනි අඩිය තියෙන කෙනෙකුට ලේසිම දේ තමයි පොඩි ගාණක් අතේ තියෙන ගාණ අපි හිතමුකෝ මාන් 100ක් කියලා මල්ලිකෝ වගේ අපි හැම වේදමක් මැරලා මාන් 100ක් වගේ අතේ තියෙනවා. එතකොට කෙනෙකුට මේක ගන්න ඕන Taman කල්පනා කරන්න ඕන මුලින්ම මේක ගන්න ඕන ඇත්තටම ආයෝජනයක් විදිහටද රත්තරන් බඩුවක් හදලා කරට දාන්න. මේ දෙකත් එක්ක තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒකට හේතුව මල්ලි ආයෝජනයක් විදිහට ගන්න කෙනෙකුට පොඩි ගාණ එකතු කරලා අපි හිතමුකෝ මුලින්ම සාමාන්‍යයෙන් දැන් තියෙන එක මුලින් සාමාන්‍යයෙන් අපි මාන් 1000කට වැඩි එකක් හදනවා නම් මුලින් 130යි දෙන්න. 130ක් දීලා මාස 4ක් නෝමල්
නෝමල් දෙනවා උපරිම මාස 6ක් වෙනකන් ගන්න පුළුවන්. ඊට පස්සේ 1000කට අඩු එකක් හදනවා නම් මුලින් 50ක් දීලා මාස 4ක් වෙනකන් ගන්න පුළුවන්. ඒකත් මාස 6කට දික් කරලා ගන්න පුළුවන්. අපි දෙන මුලින් දෙන බැලන්ස් එක තියෙනවානේ. 130ක් දීලා අපි හදන්න පටන් ගන්නවා මාන 1000කට වැඩිපුර එකක්. එතකොට ඉතුරු 70ක් තියෙනවානේ. ඔය 70 තියෙන බැලන්ස් එක අපි හිතමුකෝ අපි ගන්න දවස වෙනකොට මුලින් හදන්න දීලා ඊට පස්සේ අපි මාස 4ක් කල් අරගෙන මාස 4න් පස්සේ ගන්න දවස වෙනකොට ටොන් එක මාන් 5කට වඩා අපි හදන්න දීපු මිලත් එක්ක මාන් 5කට වඩා වැඩි වුණොත් අර වැඩි වෙච්ච ගානේ percentage එක බිලට එකතු වෙනවා. හැබැයි කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්. අපිට කතා කරලා මුලින්ම බිල් එක දානකොට මට මෙච්චර කාලයක් යනවා. එතකොට ඒ percentage එක ඉතුරු එකතු වෙන්නේ අරයා ගෙවපු ඉතුරු ගානට. ඔව් ගෙවපු ඉතුරු ගාන. සම්පූර්ණ අර ගෙවපු ගානට ඒක අදාළ වෙන්නේ නැහැ. තව කෙනෙකුට ඕක මෙහෙම කරන්න පුළුවන්. මට එහෙම මාස 6කින් ගෙවල ඉවර කරන්න බෑ. මේක හදලා ඕන. ඔයාලා වැඩි වෙලා හරි මිල වැඩි වුණොත් මට වැඩිපුර ගාන එකතු කරන්න. අඩු වුණොත් මට අඩු වෙච්ච ගාන අඩු කරලා දෙන්න. අන්න ඒකකතාවය මත මට අවුරුද්දක කාලයක් දෙන්න. එහෙම කාලයක් ගන්න පුළුවන්. එතකොට කවුරු හරි පොඩි ගානක් දාලා හදන කෙනෙකුට වාසි වෙන්නේ අරක. මොකද දන්නවද? අවුරුද්දක් ඇතුළේ මිල වැඩිවීම අපි දන්නේ නැහැ මල්ලි වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා. එහෙම පොඩි ගානක් වැඩි වුණොත් අපි අවුරුද්දක් කාලය අරන් අපිට භාණ්ඩය තියෙනවා. අපි සල්ලි ගෙවන්නෙත් අපිට පුළුවන් විදිහට නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට වාසියක් තියෙනවා. සල්ලි පොඩි ගානක් ඉතුරු කරගන්න පුළුවන්. ලොකු ගානක් දෙන්නත් බෑ. එහෙම කෙනෙකුට වාසිම දෙය අරක. වියදම් නොකර ළඟ තියාගෙන ඉන්න කෙනෙක්ට උනත් මේකට එන්න පුළුවන්. මේ අපරාධ ළඟ තියාගෙන ඉන්නට වඩා රත්තරන් බඩුවක් කරන් තියාගන්න. මම රත්තරන් බඩුවක් ඕනේ නැහැ. අර මම දැක්කා ඒක තියෙනවා. මෙතන තියෙනවා මල්ලි මේ ගෝල්ඩ් බාර් එක. මේක මේ ඊට පස්සේ මේක මල්ලි ගෝල්ඩ් බාර් එක කියන්නේ මේක තොංගුරි එක. මේ ඒක තොංගුරි එකේ ගෝල්ඩ් බාර් එකේ තියෙන විශේෂත්වය ගෝල්ඩ් බාර් එක හොඳට ෆිනිෂින් හදලා තියෙනවා. මේක කෙලින්ම ගෝල්ඩ් බෑන්ක් එකකින් වෙන්නේ. මේක හදලා තියෙන්නේ ගෝල්ඩ් රත්තරන් උණු කරන තැනකින් ගෝල්ඩ් බෑන්ක් එකේ අනුමැතිය තියෙන රත්තරන් උණු කරන තැනකින් මේක කැටේ හදලා දෙන්නේ. ඒතකොට මේකේ හැදුම් කුලිය චුට්ටක් අඩුයි. ඒක හැදුම් කුලිය පොඩ්ඩක් වැඩි. හැබැයි දෙකම ලාභයට ගන්නවා නම් මේක ලාභයට ගන්න පුළුවන්. මේක තොංගුරි කියලා කියන්නේ ඕකට. සාමාන්‍යයෙන් මාන් 800ක් විතර වෙනවා. ඒතකොට මෙහි සල්ලි වලින්. ඒතකොට මේ මාන් 800ක් මේ පොඩි එකේ කරන් යන්න පුළුවන් කියලා කිව්වට පස්සේ ඒක ලොකු ගාණක් අපි හංගලා අරන් යනවා. ඔබ සාමාන්‍යයෙන් එකක් කිව්වොත් මල්ලි එකක් මේ බලන්න මගේ අතේ සයිස් එකට තියෙනවා. ඔව්. ඕකද යන්නේ අද සාමාන්‍යයෙන් මල්ලි 780යි. අද ටොන් එකක් කියන්නේ 77න් හින්දා අද 780ක් මාන් 780ක් මාන් 780ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් බැලුවොත් 16,53,000ක් විතර ලංකාවේ සල්ලි වලින් බැලුවොත්. එතකොට දැන් මේකේ තියෙනවා ග්‍රෑම් 38.5. ඔව් 38. එතකොට අපි කොරියාවේ කතා කරන්නේ ටොන් වලින්. එතකොට ටොන් වලින් නම් කෙතරද මේක? ඔතන ටොන් වලින් 10ක්. ටොන් වලින් 10ක් තියෙනවා. 10ක් කියන්නේ හේතුව ටොන් එකක් කියන්නේ මල්ලි ග්‍රෑම් 3.75. හරි. එතකොට ලංකාවේ අපි කතා කරන පවුම්. පවුම් නම් පවුම් වලින් බැලුවොත් මල්ලි උතන තියෙනවා 4.65. ඔව්. සහ ආයෝජන පිළිබඳව අනාවැකි සපයානවා JP Morgan කියලා. ඒක World Bank වලට ඒ හැම දෙයකටම මුදල් පිළිබඳව මේ අනාවැකි ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. එයාගේ අනාවැකි වල තියෙනවා රත්තරන් කියන්නේ. ඒ කියන්නේ safe haven එකක්. ඒ කියන්නේ අර ආරක්ෂිත තෝතැන්නක් කියන එක තමයි කියන්නේ. නිතරම හැලහැප්පීම් වලට භාජනය වුණා. කාලයක් යනකොට අනිවාර්යයෙන්ම ලාභේ දෙගුණ වෙලා ලැබෙන දෙයක් තමයි රත්තරන්. 이거는 3돈. 엄마 아빠 같이 있는 거 3돈. 그리고 이것도 3돈. 이거는 더블 사이드 안 돼요. 올리 이것만. 그리고 뉴 디자인. 그리고 이거는 피닉스 디자인. 자, 이제 호랑이도 있고 벤츠 메달도 있고 이름 필요하면 이름으로 펜던트 해줄 수 있어요. 룩시, 유멘 아니면 차나카, 친타카 메달 다 만들어줄 수 있어요. 타입 3돈, 2돈, 이거 5돈. 여기에 이름 써서 메달 할 수 있어요. 이거는 이제 스리랑카 나라 모양 2돈. 아니면 태극기 스리랑카 코리안 2돈. 1돈. 이제 스몰 사이즈. 이렇게 해서 다 만들 수 있어요. 근데 남자는 7돈 좋아요. 5돈은 너무 작아서. 이렇게. 5돈은 430만 원 정도. 7돈은 585만 원 정도. 이렇게 나와요. 이게 제일 페이머스 디자인이에요. 팔찌 11돈. 뒤에 커 보이는 거 이렇게. 그리고 이것도 11돈. 파움 5파움. 11돈이고 뒤에 MT 비어 있어요. 이게 뉴 디자인. 이거 뉴 디자인이고 친구들 팔찌. 이것도 제일 페이머스 디자인. 반갑습니다. 가게로 오세요. 싸게 해드릴게요.
අපේ ළඟට ඇවිල්ලා අපේ ළඟට එන කස්ටමර් කෙනෙකුට ඕනම වෙලාවක එයා ඕන විදිහට බඩු ටික හදා ගන්න පුළුවන්, එයා ඕන විදිහට දෙයක් මිලදී ගන්න පුළුවන්. එයා කියන දිමුතු මල්ලිට හදපු එක දැක්කද මල්ලි? එයා කියන ඩිසයින් එක, ඒ ඩිසයින් එක එයා කියන විදිහටම හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. මොනවා හරි කරලා අපි ඒක හදලා දෙන්න උපරිම try එකක් දෙනවා. ඒක නිසා මෙතෙන්ට එන ඕනම කෙනෙකුට අපි කතා කරලා එයාට කැමති ගානට මිල අඩු කරගෙන කතා කරලා ගන්නම කෙනෙක් වුණොත් මල්ලි වෙන මේ ඒරියා එකේ කොහෙවත් නැති මිලකට අඩු කරලා ගන්න පුළුවන්කම තියෙනවා. එන ඕනම කෙනෙකුට. ඉන්නෝ සංඝ ඒරියා එකේ ගොඩක් තැන්වල රීවොෂ් කරපුවා තියෙනවා බඩු. ඒ කියන්නේ කෙනෙක් විකුණලා ගියප එකක් නැවත හොදලා නැවත මේ පිරිසිදු කරලා ඒක අලුත් එකක් විදිහට විකුණන්න තියලා තියෙනවා. ඒක අර හැදුම් කුලිය පොඩ්ඩක් අරගෙන දෙනවා. නමුත් අපි කෙලින්ම මල්ලි අපි ළඟට එන එහෙම බඩු හැදුම් කුලිය නැතුව කියලා වෙනම විකුණන්න දාලා තියෙනවා. ඒක ඕනම තැනක මං හිතන්නේ මේ ජුන්නෝ සංඝ ඒරියා එකේ කොහෙ ගියත් බලා ගන්න බෑ එහෙම එකක්. අපි ළඟ අනිවාර්යයෙන්ම හැදුම් කුලිය නැත්තම් හැදුම් කුලිය නෑ. ඒ බඩු ටික වෙනම තියලා තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය විදිහට ගණන් අඩු කරලා ඕන දෙයක් කරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මිල වැඩි වුණා කියලා වැඩි කරලා තිබුණාද නෑ. මිල වැඩි කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම අපි දෙන්න උපරිම try එකක් දෙනවා මල්ලි. ඒ නිසා හැමෝටම කියන්නේ ඔයාලට ගන්න අවශ්‍ය නම් ඇත්තටම හැමදේම විස්තරාත්මකව දැනගෙන ගන්න ඕන නම් එන්න අපි ළඟට. හැබැයි ගත්තේ නැතත් කමක්. නිකන් හරි අහන්න හරි එන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඔව් තව කඩවලින් මේ ජුන්නෝ සංඝ ඒරියා එකේ හැම කඩේකමටම ගිහිල්ලා බලාගෙන ඔක්කොම කරලා මිල බලලා ඔක්කොම කරලා ඇවිල්ලා අපෙන් බඩු ගන්න. ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න අපිනුත් අහලා මේ බිස්නස් එක අද ඊයේ ගන්න එකකුත් නෙමෙයි. මේක කරන්න පටන් ගන්න දැන් අවුරුදු 4කටත් වැඩි. අනිත් එක තමයි මේ ජුන්නෝ සංඝ ඒරියා එකේ මේ ඒරියා එකේ වෙන ලංකාවේ කෙනෙක් නැහැ. ඉන්නේ මං විතර. හරිද? ඔයාලට ඕනම කෙනෙකුට මේ ඒරියා එකේ ඕනම කෙනෙකුට ඇවිල්ලා මොයක් දෙයක් අහලා ඕනම විදිහාවක බඩුවක් ගන්න පුළුවන් එකම ලංකාවේ කෙනා මම විතරයි. වෙන ලංකාවේ කෙනෙක් නැහැ මල්ලි. මේ ඒරියා එකේ කිසිම තැනක ලංකාවේ කෙනෙක් නැහැ. ඒ වගේම තමයි ජෙනුයින් විදිහට බිස්නස් එක කරගෙන යන්නේ. සෙටල් තිබුණේ කට්ටියත් එක්ක එකතු වෙලා තිබිච්ච ෂොප් එකක් මල්ලි. අපි මොහොමරි මායි සමනිලගේ දුවයි දෙන්නත් එක්ක වෙන ෂොප් එකක් දැම්මා. එක තැනක මේ අලුත් තැනකට ගෙනාවා. ඉතින් ඒක නිසා ඉස්සරහටත් ලංකාවේ කට්ටියට අපි ළඟ බංග්ලාදේශ කට්ටියත් වැඩ ගන්නවා. ලංකාවේ කට්ටියට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. විශ්වාසයෙන් බඩුවක් ගන්න ඕන නම් එන්න අපේ ළඟට. අපි මේ විශ්වාසය උපරිමයෙන්ම ආරක්ෂා කරලා ඔයාට දෙන්න ඕනේ එක ඔයාලට වෙන්න ඕනේ වැඩේ ඔයා හිතනවටත් වඩා හොඳට අපි කරලා දෙන්න try කරනවා. එහෙනම් බොහොම ස්තුතියි මම ඉදායවා. බලාගෙන ඉන්න ඔයාලටත් ජයින් ජයම වේවා.